මෙතන වීඩියෝ මම කලිනුත් දාලා තියෙනවා. මේ තියෙන්නේ කොමියුනිකේෂන් යුනිවර්සිටි ඔෆ් චයිනා වල තියෙන එක්තරා උද්‍යානයක්. එතකොට මේ උද්‍යානයේ මේ ඉතින් ග්‍රීෂ්ම ඍතුව මේ කාලේ මේකේ මම වීඩියෝ ෂෙයා කරන සමහර ඒවා පරණ වීඩියෝ. එතකොට මේක මේ ග්‍රීෂ්ම ඍතුව කාලේ එකක්. එතකොට මේ කාලේ ඔය කාලට අදාළ ඒ වගේ තමයි මේ ඉතින් මේ විදිහට මේ අලුත් වීඩියෝ එක කියන්නේ. දැනට මම ෂෙයා කරන මේ ටික යන වීඩියෝ පරණ ඒවා. මේකේ ඉන්නවා හංසයෝද සාරාව. සමහරවිට සාරාව සමහරවිට හංසයෝද නෙමෙයි. ඉතින් මේක උද්‍යානය. එයාලා ඉතින් පීන එහාට මෙහාට සංචාරය කරමින් ඉන්නනේ. සාමාන්‍යයෙන් කවුරුත් කතාවට කියන්නේ මේ කොමියුනිකේෂන් යුනිවර්සිටි ඔෆ් චයිනා වල පරිසරය එහෙම ටිකක් ලස්සනයි කියලා. මේ කට්ටිය ඉතින් පීනවා. මේ දවස්වල නිවාඩු නිසා මේ ශිෂ්‍යයෝ එහෙම නෑ වැඩි. මේ ස්ථිර නිවාසිකව ඉන්න අය තමයි ඉන්නේ. ඒ කියන්නේ අපේ සමහර විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්යවරු පවුල්වල ඉන්න සමහර. ඊට අමතරව මේ නිවාසවල පිළියෙලින් සමහර අය. ඒ ඔක්කොම කියන්නේ එහෙම ඉන්නේ නීති අනුකූලව.